හායි සුබ දවසක් හැමෝටම. අද උදේට සරලම සරල රසම රස කෑමක් තමයි හැදුවේ. කාලයකට පස්සේ රතු කව්පි හම්බුණා. ඉතින් ඊයේ රෑ රතු කව්පි ටික දෙපාර තුන් පාරක් හොදලා පෙඟෙන්න දාලා තිබුණා. අද උදේ තමයි මේ රතු කව්පි ටික තම්බන්න ලෑස්ති කරලා තියෙන්නේ. රතු කව්පි තම්බලා පොළොයි සීනි එකට කවලම් කරලා තමයි අද කෑම අපි හදාගත්තේ. හැබැයි ඒ කෑම එක කනකොට ඒ රසට වඩා ලොකු රසක් දැනුණා හිතට. මොකද චූටි කාලේ කව්පි මොන් ඇට වගේ දේවල් තම්බලා සීනි පොළොයි එක්ක රස කර කර කාපු ඒ අතීතේ මතක් වුණා. ඇත්තටම කෑම එකේ රසයි ඒ අතීතේ රසයි දෙකම එකට වුණාම අමුතුම හැඟීමක් එකතු වුණා. කව්පි ටික මේ විදිහට සෝදලා ප්‍රෙෂර් කුකර් එකට දාලා තම්බලා ගන්නවා. සමහර කට්ටිය ප්‍රෙෂර් කුකර් එකට ලුණුත් එක්කම තම්බන්න දානවා. මම නම් හැබැයි ලුණු දාන්නේ තම්බලා වතුර ටිකක් පෙරලා ගත්තට පස්සේ. වතුර ටිකත් සමහර වෙලාවට බොනවා නම් වතුර ටිකටත් ලුණු ටිකක් පොල් ටිකක් එකතු කරලා දාපුවම ඒකෙත් ලොකු රසක් තියෙනවා. ඉතින් මේකෙත් සමහර වෙලාවට වතුර දාලා පෙඟෙන්න දැම්මත් සමහර අට තියෙනවා පෙඟුනේ නැති ඒවා. ඒවත් අයින් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද නැත්තම් අර තැඹුණ ඇටත් එක්ක හමුවට හැපෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ විදිහට හොඳට බෙල් වෙන්න විසිල් 3ක් විතර යනකම් මම මේක තම්බ ගන්නවා. නැත්තම් ටිකක් හයියට තිබුණොත් බබාලා කන්න හොර ගතියක් තියෙනවා. ඒ නිසා මේ විදිහට විසිල් 3ක් යනකම් තම්බගෙන ඔන්න ආපහු පෙඟුන් නැති ඇටයක් හම්බුණා. බලන්න එක හයිය ඒ ඇට අයින් කරා. මේ තියෙන්නේ පෙඟුන්නේ නැති ඇට ටික. ඉතින් මේ ටික මම ආයෙ විසි කරනවා. හැබැයි සමහර වෙලාවට මේ ඇට පැලවෙනවා. ඒ නිසා මම සමහර වෙලාවට පැලවෙන්නත් ඔය විසි කරලා දානවා. ඉතින් ඔහොම තමයි අද කෑම එක හැදෙන්නේ. ඉතින් අද සරල මෙනු එකක් වුණාට මේකේ පෝෂණ ගුණය ගැන කතා කරනවා නම් ධාන්‍ය වර්ග කියලා කියන්නේ ගොඩාක්ම ප්‍රෝටීන් වැඩි ආහාරයක්. ඉතින් ප්‍රෝටීන් වැඩි කියලා කියන්නේ ශක්ති ජනක ආහාරයක්. ඔයාට ගොඩක් වෙලාවට උදේට කාපුවාම නිතර සාමාන්‍යයෙන් කන්න බඩගිනි එන්න පුළුවන්. හැබැයි මේ ධාන්‍ය වර්ග ප්‍රෝටීන් බහුල ආහාර ශක්ති ජනක ආහාර රටාවකට පුරුදු වුණොත් ඔයාට ගොඩක් වෙලාවක් යනකම් බඩගින්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් සරල කෑම හොයන අතරේ මේ වගේ ප්‍රෝටීන බහුල ආහාර ගන්නත් අමතක කරන්න එපා. කාබෝහයිඩ්‍රේට් ගොඩක්, පිටි ගොඩක්, පිස්ටය ගොඩක් බඩට දාගන්නව වෙනුවට මේ වගේ සරල කෑමක් විනාඩි 2-3කින් හදාගන්න පුළුවන්. සීනි කනකොට සීනි පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. පොල් එකතු කරනකොට පොල් වලත් මේදය බහුලව තියෙනවා. ඉතින් ඒ නිසා පොලොත් ඕනනම් අඩු කරලා ගන්න පුළුවන්. නැත්නම් මේකට ලුණු මිරිසක් වගේ හදලා ටෙම්පරාදුවක් කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්.